පොලිසියෙන් ගුටි කාලා හිරේ ගියපු මෙන්න මේ කාන්තාව අන්තිමට ලෝකයේ ගෞරවයට පාත්‍ර වෙලා නොබෙල් සාමත්‍යාගය පවා දිනා ගන්නවා. හැබැයි එයා මේ ඔක්කොම කරන්නේ එකම එක ආයුධයක් පාවිච්චි කරලා. හිතන්න ස්ථානය අප්‍රිකාවේ කෙන්යාව. ඒ කාලේ එහෙ හිටපු ආණ්ඩුව කැලෑ ටික ඔක්කොම කපලා විනාශ කරනවා. මේකට විරුද්ධ වුණ අයට අත් වෙන්නේ දරුණුම දඬුවම්. ඒත් මේ පාලනයට විරුද්ධව නැගිට්ට මේ අපූරු කාන්තාවගේ කතාව ඔයා තාම දන්නේ නැහැ. මේ කාන්තාව නිකම්ම නිකං කෙනෙක් නෙවෙයි. එයා තමයි මුළු නැගෙනහිර සහ මධ්‍යම අප්‍රිකාවෙන්ම ආචාර්ය උපාධියක් ගත්ත පළවෙනි කාන්තාව. එයාට ඕනෑ තරම් සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තිබුණා. ඔයාටත් මේ වගේ ලොකු තැනකට ගියාම අනිත් අයව අමතක වෙනවද? හැබැයි මම දැන් කියන්න යන දේ ඇහුවොත් ඔයාට අදහ ගන්නවත් බැරි වෙයි. තමන්ගේ රටේ කාන්තාවන් වතුර හොයන්න විඳින දුක දැකලා ඒ කැලෑ බේරගන්න එයා තනියම පැල හිටවන්න පටන් ගත්තා. ඒත් ඇත්තටම වේදනාව පටන් ගන්නේ අන්න එතනින්ම තමයි. ගස් හිටවනවට ආණ්ඩුව එයාට දරුණු විදිහට පහර දුන්නා. පොලිසියෙන් ගහපු පාරවල් හින්දා එයාගේ ඔළුව පැලිලා ලේ පෙරාගෙන බිම වැටුණා. එක පාරක් නෙවෙයි කීප සැරයක් මෙයාව හිරේ දැම්මා. ගොඩක් අය හිතුවේ එයා බය වෙලා රටෙනුත් පැනලා යයි කියලා. ඒත් ඇත්තටම එයා හැංගුනේ නෑ. ඔළුවෙන් ලේ පෙරාගෙන වුණත් එයා තමන්ගේ සටන අතෑරියේ නෑ. ඔයාටත් හරි දේ වෙනුවෙන් පෙනී ඉඳලා මෙන්න මේ වගේ තනියම දුක් විඳින්න වෙලා තියෙනවද? මේ වෙලාවේ මම ඔයාගෙන් දෙයක් අහන්න කැමතියි. ජීවිතේ සමහර වෙලාවට අපිට බිමටම වැටෙන්න වෙනවා. හරියට මෙන්න මේ කාන්තාවට වගේ. ඒත් වැදගත් වෙන්නේ වැටෙන එක නෙවෙයි ආයේ නැගිටින එක. ඔයාට විශ්වාසද කොච්චර ප්‍රශ්නාවත් ඔයා එක දිනනවා කියලා? ඔයා ජීවිතය එක්ක ෆයිට් කරන කෙනෙක් නම් පහලින් ෆයිටර් කියලා දැන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද්ද? ෆයිටර් කියලා දැන්ම කමෙන්ට් එකක් දාන්න. හිරෙන් එළියට ආව ගමන්ම මෙන්න මේ කාන්තාව අනිත් කාන්තාවන්වත් එකතු කරගෙන දැවැන්ත ව්‍යාපාරයක් පටන් ගත්තා. ග්‍රීන් බෙල්ට් මූව්මන්ට්. දැන් මම කියන්න යන දේ අහුවොත් ඔයා බිලිව් කරන එකක් නැහැ. පොලිසියේ තුවක්කු වලට බැටන් පොළු වලට බය නැතුව මෙන්න මේ ගෑනු අය කෙන්යාව පුරාම ගස් මිලියන ගාණක් හිටවන්න ගත්තා. ඊළඟට මොකක්ද උනේ කියලා දන්නවද? ආණ්ඩුවට පවා අන්න එයාලව නවත්ත ගන්න බැරි වුණා. එයා අප්‍රිකාව පුරාම ගස් මිලියන 30ක් හිටෙව්වා. මේ මහා දැවැන්ත කැපවීම දැකපු මුළු ලෝකෙම පුදුම වුණා. අන්තිමට පරිසරය වෙනුවෙන් කරපු මෙන්න මේ සටන ලෝකයේ උතුම්ම සම්මානය, ඒ කියන්නේ නොබෙල් සාමත්‍යාගය පවා ලෙයාට ලැබුණා. දැන් ඔයා දන්නවා මේ කවුද කියලා? මුළු අප්‍රිකාවම කොල්ල පාටින් පාට කරපු ඒ යකඩ ගැහැණිය වංගාරි මාතායි. ඔව්, කැලෑවක් වෙනුවෙන් ලෝකයක් එක්ක හැප්පුණ නායිකාව අන්න එයා. එච්චරයි මේ කතාව. ඒත් මම තවම ඔයාට නොකිව්ව එක දෙයක් තියෙනවා. ලෝකෙම හොල්ලලා නොබෙල් සම්මානය ගත්ත මේ මහා මෙහෙයුම එයා මුලින්ම පටන් ගත්තේ තමන්ගේ ගෙවත්තේ හිටවපු පොඩි පැලහතකින් විතරයි. එයා මෙන්න මේ වගේ දෙයක් කියනවා. It is the little things citizens do. That's what will make the difference. My little thing is planting trees. ලෝකෙ වෙනස් කරන්න ලොකු දේවල් ඕන නෑ. පොඩි දෙයකින් පටන් ගන්න පුළුවන් කියන එකයි ඒකෙන් කියන්නේ. අද ඔයා ඉන්න තැන ඔයාගේ අවසානය නෙවෙයි. මුළු ලෝකෙම එපා කිව්වත් වංගාරි වගේ තමන්ගේ අරමුණ වෙනුවෙන් පෙනී ඉන්න කොච්චර බාධකාවත් ඔයාගේ හීනය නම් අත්හරින්නම එපා. මේ කතාවෙන් ඔයාගේ හිතට ගැම්මක් ආව නම් තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න, රීපෝස්ට් කරන්න. අපි හැමෝම දිනමු දිගටම මෙන්න මේ වගේ කතා අහන්න. මාවත් ෆලෝ කරලා තියාගන්න. එච්චරයි.